ලස්සන කඩවසම් කරුණාවන්ත තරුණ කුමාරයෙක්. තම රාජධානිය අසල පිහිටි නිසල වනාන්තරක ගවේෂණය කිරීමට බෙහෙවින් ප්‍රිය කළා. දිනක් වනයේ ඇතුළටම ඇවිදගෙන යන අතරතුර කුමාරයා නොදැනුවත්වම විවේක ගනිමින් සිටි නාගයෙකු අසලට පය තැබුවා. ඔහු ඒ දෙස වඩාත් සමීපව බැලූ විට නාගයා තමාට පහර දීමට උත්සාහ නොකරන බවත් දරුණු තුවාලයකින් වේදනා විඳින බවත් කුමාරයාට වැටහුණා. මහත් ධෛර්යයකින් සහ කරුණාවකින් යුතුව තරුණ කුමාරයා නාගයාගේ සිරුරේ ඇනී තිබූ කටුව ඊතා මෘදු ලෙස ඉවත් කළා. සිය වේදනාවෙන් මිදුණු නාගයා නිර්භීත කුමාරයාට ස්තුති කරන්නාක් මෙන් ඊතා සංසුන්ව තම පෙණය එසවුවා. එදින සිට කුමාරයා වනාන්තරය මෙදින් ගමන් කරන සෑම අවස්ථාවකම ඔහුට නොපෙනෙන ලෙස ආරක්ෂාව සැලසීමට නාගයා වග බලාගත්තා. වඩාත්ම බියකරු යයි සම්මත සතුන් පවා කරුණාවට සහ ගෞරවයට සුදුසු බව කුමාරයා ඉගෙන ගත්තා.